යේසුස් වහන්සේගේ ගෝලිය දොර දිලි කියන්නේ යේසුස් වහන්සේගේ දේශනා ඇහුව දාස් ගණන් නැහැ. මේක ඉස්තිලා. යේසුස් වහන්සේට අදවතින් ප්‍රේම කරන නිසා. එයාගේ ජීවිතයේ අවදානමවත් බලන්නේ නැතුව අල්ලියම නැකිලා. ආන්දර කලුරේ අනියම යනකට කියන්නේ විශාල වාක්‍යයක්. අමේ ඒ වාක්‍යයට යනවා. කව බලන්න. එයාට ආදරය කරනවා. එයා ආදරය කරනවා. එයාට සමාව දුන්නා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙහි බලන්න යනවා. සොහොන්ගේ හින් ගල අහක් කොට තිබෙන බව දුටුවාය. සොහොන්ගේ හින් ගල අහක් කොට තියෙනවා දැක්ක. ආමේ පාන්දර යනවා. අන්ධකාරයේ තියෙන වෙලාව යනවා. සෝන දාහට ගියාම හැට පේනවා. ඒ සෝමනේ ගල අයින් කරලා දිනනවා කියලා. දෙවෙනි කාරණා බලමු 20:15. යේසුස් වහන්සේ ස්ත්‍රිය ඔබ මක් නිසා හඬනවාද? බලන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ ස්ත්‍රිය අහනවා මක් නිසාද මඩන්නේ? යේසුස් වහන්සේ මාළෝගේ නැගිට්ටම යේසුස් වහන්සේගේ සේවය ගෙනියන්න ඉන්නව ගෝලියෝ ඉන්නවා. ගෝලියෝ ගාවට ගියේ නැහැ. ගෝලියෝ බලන්න ගියේ නැහැ. මක් නිසාද අඬන්නේ කියලා අහලා කවරෙකු සොයනවාද ඇයි ඇගෙන් නැසුසේක? කාවද ඔබ හොයන්නේ? මොකද වචනයක් බලන්න ජේසුස් වහන්සේ දන්නව කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ජේසුස් වහන්සේට ස්ත්‍රිය කියලා කතා කරන්න හේතුවක් තියෙනවා. කාවද ඔබ හොයන්නේ? උන්වහන්සේ උයන් ගෝවායයි සිතා ස්වාමිනී ඔබ උන්වහන්සේව ගෙන ගියා නම් දැන් හරි. දැන් දෙවියන් වහන්සේගේ වචනේ අපි දකින්නවා යේසුස් වහන්සේව දකින්නේ උයන් ගෝ. නැත්තම් ඒ උයන බලා ගන්න මිනිස්සෙක් ඇති. වත්ත බලා ගන්නා වතු කරේ කෙනෙක්. ඇදියට බලන්න. ඇයි යේසුස් වහන්සේ මම මේ වචනේ මෙන්න එක බලන්න. ඇයි යේසුස් වහන්සේ මලෝන්ගෙන් නැගිට්ටන් පස්සේ මහිමලත් ශරීරයෙන් මෙයාට පෙනුනේ නැත්තේ? ඇයි රජෙක් විදියට පෙනුනේ නැත්තේ? ඇයි යේසුස් වහන්සේ වගේ පෙනුනේ නැත්තේ? ඇයි එයා කොයි විදිහට ආචාර්යනි රබ්බෝනි කියලා කතා කරව ආචාර්යන් වහන්සේ හැටියට පෙනුනේ නැතුව වත්තේ අයිතිකාරයෙක් විදියට හොඳට උයන් ගෝවයයි සිතා. නුඹ උන්වහන්සේව ගෙන ගියා නම් ඇයි එතන කවුරුත් නැහැ. අන්ධකාරය පාන්දර මේ කරලා තියෙනවා. ස්ත්‍රිය විතරයි ඉන්නේ වෙන කවුරුත් නැහැ. හැබැයි වත්තේ අයිතිකාරය විදියට වත්ත බලා ගන්නා වූ වත්තු මුරකාරයෙක් හැටියට. උයන් ගෝවෙක් විදියට. වත්ත පාලනය කරනගෙන හැටියට යේසුස් වහන්සේ ඉන්න. හැබැයි යේසුස් වහන්සේ ඉන්නේ වත්ත බලා ගන්න මිනිහෙක් විදියට මිසක් යේසුස් වහන්සේ කියලා එයාට හඳුනා ගන්නවත් බෑ. එතකොට එයා හිතනවා මෙයා මේ අරන් ගිහලා වෙන කොයි හරි තියලාද කියලා. අහනවා ඔබ කොයි හරි අරන් ගියාද? උන්වහන්සේ කොතන තැබුවාද කියා මට කිව මැනද? උන්වහන්සේ යේසුස් වහන්සේව කොහෙද තිබ්බේ කියලා යේසුස් වහන්සේට කියනවා. ඇයි යේසුස් වහන්සේ වගේ නෑ. යේසුස් වහන්සේ ඉන්නේ වත්ත බලා ගන්න මිනිහෙක් විදියට. ඇයි යේසුස් වහන්සේ රජෙක් විදියට පෙවුනේ නැත්තේ? ඇයි යේසුස් වහන්සේ මහිමලත් ශරීරයෙන් පෙවුනේ නැත්තේ? ඇයි යේසුස් වහන්සේ කුරුසපත් වුණා වූ ශරීරයෙන් පෙවුනේ නැත්තේ? වත්ත බලා ගන්නා වූ මිනිසෙකුට බැඳෙන්න හේතුව ඒෙන් උයන කියනා වූ වත්තේ ගුණා වූ වැරද්ද මෙතන හදන්න කරනවා. ආමෙන්. ඒදෙන් උයනේ ආදාම්ම දෙවියන් වහන්සේ මවලා දෙවියන් වහන්සේ කිව්වා මේ උයන සම්පූර්ණ බලාගන්න. ඔබගේ වගකීම ඒක සාර්ථක කරන්න, සඵලවත් කරන්න, ශාස්ත්‍රීය කරන්න ඔක්කොම බලා ගන්න කියලා කිව්වා. ඒ වගකීම ආදාම් අතහැරලා. ඒක මෙනෙහි කරලා ඒක සමතේටපත් වෙන පිටස ඒ වගකීම අතර නිසා එතන පාපය ඇතුළුණා. ඒදෙන් දුවේනට පාපය, සාපය ඇතුළුණා. පාපය ඇතුළුණා. මරණය ඇතුළුණා.
ඒකත් උයන මෙතනත් උයන. දෙන්නාසි උයන සම්බන්ධ කරනවා මෙතන. එතන පාපය නිසා සාපය මරණය ඒදන වෙන තුල ඇතුළු. ස්ත්‍රිය කරපු පාපය නිසා. ස්ත්‍රිය කියන වචනේ තමයි එතන පාවිච්චි කරන්නේ. උපත්පදයේ තුන්වෙනි පරිච්ඡේදය. මෙතන උයනේ ස්ත්‍රිය කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. මෙතනත් උයනක් තියෙනවා. හැබැයි මෙතන පරාජිත වූ සාප මරණය කියන එක ජයගත්තා. ආමේන්. ආමේන්. හalleluya. ඒදන් උයනේ ආදාම්ට දුන්න වගකීම දෙවියන් වහන්සේ කෙරෙහි තිබුණු විශ්වාසය අතහැරලා පව කරපු නිසා ඒදන් උයනේ අයිදුණු ජීවිතය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙස්සමන උයනේ යේසුස් මැරෙන්න ප්‍රථම උන්වහන්සේගේ අඬට කීකරු වෙලා තමගේ ජීවිතේ දීම හරහා ඒ විරේතව පාපේ සාපය මරණය පරාද කරලා මාස මලුන්ගේ නැකිලා දැන් පෙන්නනවා ඒදන් උයනේ ආදම් පරාජිත වුණා මගේ පියාණන් වහන්සේ කැමැත්ත නිසා මම ඒකට කීකරු වුණ නිසා මේ උයනේ සෝන්ගේ දාතුණු මගේ මරණය මම පරාජය කරලා පව්කමාව දීලා සමාව ලැබෙන පිණිස මම මරුන්ගෙන කියලා ඉන්නවා. ආමේන්. හalleluya. ඊළඟ කාරණාව තමයි ඇයි ගෝලයන්ට ජේසුස් වහන්සේව හැදුවව මරියතුමීටවත් උරුමයි. ඉස්ත්‍රිය මේ ස්ත්‍රිය දෙවියන්. පව්කාර ස්ත්‍රිය. හැමදේම ඒදෙනුවට සම්බන්ධ වෙනවා. දැන් බලන්න ස්වයං දෙවියන් වහන්සේ නැගෙනහිර දිශාවේ ඒදෙන් උයනක් බබා තමා සැදු මනුෂ්‍යයා ඒදෙන් කියන එක නෙමෙයි උයන ඒදෙන් කියන තැන උයනක් තිබුණා. ඒ උයන හැදුවේ දෙවියන් වහන්සේ හදලා මනුෂ්‍යයව කියලා තැබුවා ඒක බලා ගන්න. හරි විදිහට පාලනය කරන්න. වතු පාලකෙක් විදිහට ඒ වතු පාලකගේ වගකීම දෙවියන් වහන්සේ තුල නැති කරගත්තා. මේක යේසුස් වහන්සේ ඒ උයනේ ඒ වගකීම හරියට ඉෂ්ට කරා. ඒදෙන් උයනේ තුන්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පරිච්ඡේදයේ ඒදෙන් උයනේ ස්ත්‍රිය කරුණු කොටගෙන පාපය ඇති වුණා. එයි මේ ස්ත්‍රී කියන වචනේ භාවිත කරන්නේ රාස් තියෙනවා. දැන් බලන්න. සර්පයාවනාහි ස්වාමියෝ දෙවියන් වහන්සේ සෑදූ වනයේ කවර සත්වයකටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවා දැයි ස්ත්‍රියගෙන් ඒ වගේ කියලා දැම්මේ නැහැ. යක්ෂයා දන්නවා ඒතන හිටියේ ඒ වගේ නම. ඒව කියලා පාවිච්චි කරේ නැහැ. දැන් මෙතන යේසුස් වහන්සේ දන්න ඇවිල්ලා ඉන්නේ මග්දලේ මරියා කියලා. අරකයි මේකයි සම්බන්ධ කරනවා උන්වහන්සේ. මග්දලේ මරියා කියලා කතා කරන්නේ නැතුව ස්ත්‍රිය කියලා කියනවා. හේතුව එදා ඉඳන් අද වෙනකන් තාමත් මිනිස්සු කියන්නේ ඒව කරපු පාපයෙන් ඒදෙන් වෙන සාපයක් වෙලා පාපේ කරපු නිසා පාපයක් වෙලා සාපයක් වෙලා මරණය වෙනවා. උඹලා කරපු වැරද්ද තමයි කියලා ගෑනු පිට කොයි වෙලෙත් ස්ත්‍රී පිට වරද පටවනවා අද වෙනකම්. මේ ජේසුස් වහන්සේ කොච්චර ගෞරවාන්විත උතුම් දෙවි කෙනෙක්ද කියලා කිව්වොත් ඒදා ඉඳන් ආපු ඒ පාපය කළේ ස්ත්‍රිය කියන එක නැති කරන්න පිණිස ස්ත්‍රියට දුන්නා වූ අගෞරවය ස්ත්‍රියට දුන්නා වූ